समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බිරේව සමාතේත සබ්බී කුම්භේත සන්තවන් සතං සද්දම්මඤ්ඤා සබ්බ දුක්ඛ පමුච්ඡති තී. සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි, අදාසේ පින්වතුන් මේ එක් වෙලා ඉන්නේ මේ පොහොය දවසේ ලෞතුරු බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් යුක්තව මේ ලෝකයට එළිපෙහෙ කළ දුන්න උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් විඳ කාල වේලාවත් එක්ක කෙටියෙන් නමුත් ශ්‍රවණය කරගෙන තමන්ගේ නිර්වාණය තමන්ගේ විමුක්තිය උදෙසා මේ ධර්ම කාරණා ධර්ම දේශනාමය කුසල හේතු වේවා කියන යහපත් ප්‍රාර්ථනාවෙන් යුක්තවයි ඔබ මේ ධර්ම ශ්‍රවණය කරන්නේ. ඉතින් පින්වතුන් හිතේ ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඔබට ඇහෙන බණ පදයක් පාසාම නුවණින් මනසිකාරය කරගෙන තමන්ගේ නිර්වාණය උදෙසාම මේ සියලුම ධර්ම කාරණා මේ ධර්ම දේශනාමය කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව අපි ධර්ම දේශනාවට යොමු වෙමු. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපි දිගහැරලා ගත්තට පස්සේ ධර්මයේ දෙස බැලුවට පස්සේ පින්වත්නි අපට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුලින් අපට ඒකාන්තයෙන්ම අපේ ලෝකෝත්තර පැත්ත එහෙමත් නැත්නම් අපගේ නිර්වාණය කියන දේ සාක්ෂාත් කරගන්න වැඩපිළිවෙල මේ ධර්මය ඇතුලේ තියෙනවා. ඒ වගේම තමයි ඒ ධර්මය ඇතුළෙම තවත් කෙනෙක්ට උවමනා නම් තමන්ගේ ලෞකික ජීවිතයත් සුවපත් කරගන්න ආකාරයත්, තමන්ගේ ලෞකික ජීවිතයත් සාර්ථක කරගන්න ආකාරයත්, තමන්ගේ ලෞකික ජීවිතය කොහොමද ගෙනියන්නේ කියන කාරණාවලට අවශ්‍ය කරන යම් කාරණත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා. ඒත් පින්වතුනි, අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි අපට මේ හැම ලාභයක්ම ලැබිලා තියෙනවානේ. හිතන්න ඔබට කියන්නේ අපිට සිංහලවාද සූත්‍රය ගත්තොත් ඒකේ තියෙන අම්මෙක් දරුවන්ට මොනවද කරන්නේ, දරුවෙක් මොනවද කරන්න ඕනේ, බිරිඳ ස්වාමියාට මොනවද කරන්න ඕනේ, යාළුවෝ කවුද ආශ්‍රය කරන්න ඕනේ, පාප මිත්‍රය කවුද, මේ ලොකු විස්තරයක් තියෙනවා. අපිට ඒ ටික හරියට තේරුම් ගත්තොත් අපට පුළුවන් අපි යන ගමන, අපේ ඉලක්කය මොකක්ද, අපට යන්න ඕනේ දේ මොකක්ද, අපි කොතෙන්ටද යන්න ඕනේ, මේ දේවල් සාක්ෂාත් කරගන්න මේ ධර්මය උපයෝගී කරගන්න. හැබැයි තව කෙනෙක්ට ඕන නම් පුළුවන් ඒකාන්තෙම නිවනට බැස ගන්නත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුලින් ටික සූත්‍ර කතා කරලා අභිධර්මයේ කියවලා විනය පිටක ආශ්‍රය කරගෙන මේ පිටකත්‍රයෙන්ම කෙනෙක්ට පුළුවන් ලෝකෝත්තර පැත්ත එහෙම නැත්නම් සෝවාන් සකෘදාගාමී අනාගාමී අරියත් කියන මේ නව ලෝකෝත්තර ධර්මයන් වලටත් පිවිසෙන්න. පින්වතුනි, මට ඔබට කියන්න උවමනා වුණේම ඒ කියන්නේ අපට මේ කාරණේ ලැබිලා තියෙන්නෙම මේ සත්පුරුෂ ආශ්‍රයෙන් හින්දා නෙමේද? හිතන්න, ඔබට මට මේ වෙනකොට දුර්ලභ මනුස්සාත්ම භාවයක් ලැබිලානේ තියෙන්නේ. කිච්චෝ මනුස්ස පටිලාභෝ කියලා භාග්‍යතුන් වහන්සේ කියන්නේ දුර්ලභ මනුස්සාත්ම භාවයක්. එතකොට මේ දුර්ලභ මනුස්සාත්ම භාවයක් ලබාගත් අපට මේ සම්පatti කාරණා ටික මම ඔබට කිව්වේ මේ සම්පatti කාරණා ටික අපි යන පාර මොකක්ද, මොන පාරකුණ සාර්ථකව යා ගන්න පුළුවන් වෙන්න, අපි යන පාර මොකක්ද, ඒ කුමන ආකාරයක පාරකුණත් ඒ ගමන ඉලක්කයක් කොහොමද සාධනය කරගන්නේ කියන කාරණයට අවශ්‍ය සම්පත් ටික පින්වතුනි අපිට ලැබිලා තියෙන්නෙම මේ සත්පුරුෂ සේවනයේ කියන තැනින්මයි. සත්පුරුෂයන් කියන තැන අපිට අංක එකටම කතා කරන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේලා, බුද්ධ සව්වන්, අග සව්වන්, ආර්ය ශ්‍රාවකයෝ, සෝවාන්, සකෘදාගාමී, අනාගාමී උතුමන් වහන්සේලා, ධර්මයේ හැසිරෙන අය, ස්වාමින් වහන්සේලා, ගිහි පැවිදි හෝ ධාර්මික පිරිස්, මේ හැම කෙනෙක්ම සත්පුරුෂ සේවනය. පින්වතුනි, අපට ලැබිලා තියෙන මනුස්ස ජීවිතය තුල
මේ ෂණ සම්පත්තිය හෝ වේවා කුමකක් හෝ දෙයක් වේවා පින්වතුනි ලැබුණත් මේ ජීවිතේ ඔබෙත් මගෙත් මේ ජීවිතේ වෙනස් වෙලා තියෙන්නෙම එක සත්පුරුෂ ආශ්‍රයක් හින්දා. දැන් පින්වතුනි හිතන්නකෝ කියන්නේ ඔබ මේ දැන් අද පොහොය දවසේ ඔබ බණ අහනවනේද? මේක ඉවරලා අපි නැවත මේක දාලා තියෙද්දි ඔබ ඒත් සමහරක් විට මේක අහනවා වෙන්න පුළුවන්. කොහෙන් හෝ ඔබ බණ ධර්ම දේශනා ශ්‍රවණය කියන කාරණේට ඔබේ හිත නැඹුරු වෙලානේ මේ මොහොතේ තියෙන්නේ. ඔබට පුළුවන් මේ කාලය වෙනත් විදියකට යොදවන්න. මේ පොහොය දවසේ නිමාඩුවක් මේ උදේම 6ට විතර නැගිටලා සිල් සමාදන් වෙලා ඊට පස්සේ උදේම ධර්ම දේශනාවක් කාලා ඊට පස්සේ දානෙට චුට්ටක් නවත්තලා ආයෙ ධර්ම දේශනාවක් කාලා ඊට තව ධර්ම දේශනාවක් tie 12න් පස්සේ අද කණ්ඩ බැරිවේ සිල් සමාදන් වෙනා නම් හවස් වෙනකම් ආයෙ බණ කියලා සිල් පවාරණය කළා. මේ ඔබ ලොකු ධර්මානුධම්ම ප්‍රතිපදා මාර්ගයක ඔබ අද හැසිරෙනවා. එතකොට පින්වතුනි ඔබට මේ දායාදය ලැබිලා තියෙන්නෙම සත්පුරුෂයා කියන කාරණේ උඩයි කියන කාරණේ මට ඔබට මතු කරන්න. මොකද පින්වතුනි අපි අපේ ජීවිත මනුස්සයාගේ ජීවිතය කියන එක ගත්තට පස්සේ අපි ආශ්‍රය කරන්නේ කවුද? අපි නිශ්චය කරගෙන තියෙන දේවල් මොනවද? අපි ඉන්න වටපිටාව මොකක්ද? මේ කාරණේ උඩ පුළුවන් කෙනෙක්ගේ ජීවිතේ මොන පැත්තටද යන්නේ කියන එක තීරණය කරන්න. මනුස්සයෙක් තමන්ගේ ජීවිත කාලය ඇතුලේ තමන් ආශ්‍රය කරන්නේ කවුද? තමන් හැසිරලා තමන් ජීවත් වෙන වටපිටාව මොකක්ද? තමන් එක්ක කාලය ගත කරන්නේ කවුද? තමන් එක්ක එකට ඉන්නේ කවුද? තමන් ආශ්‍රය කරන්නේ කවුද? මෙන්න මේ කියන කාරණා සම්පatti උඩ මිනිස්සෙගේ ජීවිතේ මේ මිනිස්සයා කොතෙන්ද යන්නේ කියන කාරණේ තීරණය වෙනවා. හිතන්නකෝ දීවර පළාතක උපදින පොඩි ළමෙක්. හිතන්න මාළු අල්ලන පරිසරයක හිතන්නකෝ වෙරළ බඩ ජීවත් වෙන කෙනෙක් කියලා. එතකොට ගෙදර පොඩි ළමයෙක් ඉපදෙනවා. ඒ ළමයාට ඇහෙන්න දකින්න තියෙනම මාළු අල්ලන කතන්දරේ වෙන්න පුළුවන්. මුහුදු යනවා වෙන්න පුළුවන්. හවසට බීච් එකේ සෙල්ලම් කරනවා වෙන්න පුළුවන්. එතන පාටියක් දානවා වෙන්න පුළුවන්. එතකොට එයා ඇසුරු නිසුරු කරලා තියෙන්නේ තමන් ආශ්‍රය කරන තමන්ගේ දෙමව්පිය සමහරක් විට දීවර කර්මාන්තය දෙනවා වෙන්න පුළුවන්. තමන්ගේ ඥාතීන් දීවර කර්මාන්තය දෙනවා වෙන්න පුළුවන්. සහෝදරයෝ යාළුවෝ. එතකොට මේ හැමෝම යම්කිසි දෙයකට කියන්නේ යම්කිසි දෙයක් කරන පිරිසක් නේ අපි දීවර කර්මාන්තය. එතකොට ඒ පොඩි කෙනත් එයාගේ ජීවිතේ ගොඩ නැගෙන්නේ මන්න ඒ කාරණේ උඩ. එයාගේ ජීවිතේ ගොඩ නැගෙන්නේ මෙයා ඇහෙලා මුලින්ම ඇහෙන්න දකින්න තියෙන දේවල් එක්ක එයාගේ ජීවිතේ මොකක්ද කියන එක එයා තීරණය කරනවා. එතකොට එයාට තේරෙන්නේ නැහැ මෙතන මොකක්ද තියෙන්නේ. එතකොට එයා දන්න හරි මේක තමයි ජීවිකාව. ජීවත් වෙන සල්ලි හම්බ ගන්න මුහුදු යන්න ඕනේ. මම ඒ කර්මාන්තය ඉගෙන ගන්න ඕනේ. අපි මොන පරිසරයක ජීවත් වෙන්නේ? අපි මොන විදියකට හැසිරෙන්නේ? අපට මොකක්ද අපි වටේ තියෙන සම්පත්තින්? මෙන්න මේ කාරණේ උඩ අපේ ජීවිතේ කොයි පැත්තටද යන්නේ කියන කාරණේ තීරණය වෙලා තියෙනවා. පින්වතුනි මතක තියාගන්න Taman ආශ්‍රය කරන කෙනා කවුද මත සමහරක් විට එක හොඳ මිනිස්සෙක්ව රාක්ෂසෙක් කරන්න පුළුවන්. ඒ Taman ඇසුරු නිසුරු කරන වටපිටාව. සිල්වතෙක්ව දුස්සීලයක් කරන්න පුළුවන් ඒ වටපිටාවට. දුස්සීලයක් සිල්වතෙක් කරන්න පුළුවන්. උගතෙක් නූගතෙක්ව කරන්න පුළුවන්. නූගතෙක් උගතෙක්ව කරන්න පුළුවන්. ගුණවන්තෙක් අගුණවන්තෙක් කරන්න පුළුවන්. අපි ආශ්‍රය කරන වටපිටාව මොකක්ද? දැන් පින්වතුනි බෝධිසත්වය ගන්නකො බෝධිසත්වයෝ තමන් වටේ හිටපු ආශ්‍රනිෂ්ඨ කරපු දේවල් තුරනේ තමන්ගේ පාරමිතා ටික සම්පූර්ණ කරගත්තා. එතකොට තමන්ගේ පාරමිතාව සම්පූර්ණ කරගන්න බුද්ධත්වයේ කියන උතුම් ඒ ධර්මතාවය අවබෝධ කරගන්න තමන් ආශ්‍රය කරපු කට්ටිය තමන් වටපිටාව හිටිය කට්ටිය පාරමීදම් පුරාගෙන එන්න උදව් කරපු කට්ටිය පිටුවහලක් වුණා උදව්වක් වුණා. එතකොට තේරුම් ගන්න මේ අපි හැසිරෙන්නේ මොන වටපිටාවක් තුලද? අපි කාලය ගෙවන්නේ මොන වටපිටාවක් තුලද? අපි අපේ ජීවිතේ යන්නේ කොයි පැත්තටද කියන එක තීරණය වෙනවා. අපි ආශ්‍රය කරන්නේ කවුද කියන එක. මේක ගිහි පැවිදි වේවා, ලොකු කුඩා වේවා, කොයි කාටත් එක විදියට බලපන්න. හිතන්න පාසල් යන ළමයෙක්ට එයා ආශ්‍රය කරන යාළුවා මත එයාගේ ජීවිතේ කොයි පැත්තටද යන්නේ කියන එක තීරණය වෙනවා. එයා ඉස්කෝලේ යන කාලේ හොඳට වැඩ කරන කෙනෙක් ළඟ තියාගෙන එයාගෙන් උදව් අරන් ගියොත් එයාට ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි. හැබැයි එයාට පාප මිත්‍රෙක් හෝ වේවා තවත් එක්තරා ආකාරයක අසත්පුරුෂයෙක් නම් ළඟට එන්නේ එයාගේ අනාගතේ විනාශ වෙන්න පුළුවන්. ඒක මම ඔබට කිය මිනිස්සෙක්ව රාක්ෂසෙක් කරන්නත් පුළුවන් මේ මිනිස්සයයි කියන එකම කාරණේට. සිල්වතෙක්ව දුස්සීලයක් කරන්නත් පුළුවන් තමන් ආශ්‍රය කරන වටපිටාවට. ගුණවතෙක්ව අගුණවන්තෙක් කරන්න පුළුවන්. අගුණවන්තෙක් ගුණවන්තෙක් කරන්න පුළුවන් මේ වටපිටාව. ඔබට මම මුලින් කිව්වේ ඔබ මේ වෙනකොට ධර්ම දේශනා අහනවා, ඔබ ධර්මයේ හැසිරෙනවා,
ඔබට මේ සම්පatti ගොඩක් ලැබිලා තියෙන. ඒ තමයි පිංගුතුනි මේ සත්පුරුෂ සේවනය. එහෙම නැත්නම් කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන ධර්මතාවයේ උඩයි ඔබට මේ හැම දෙයක්ම මේ මොහොතේ ලැබිලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ කියනනේ මංගල සූත්‍රයේ. කියන්නේ අසේවනාච බාලනම් පණ්ඩිතානංච සේවට. බාලයන්ගේ ඇසුර අයින් කරන්න. පණ්ඩිතය ආශ්‍රය කරන්න. මොකද පිංගුතුනි අර බාලයා කියන කාරණේ උඩ පිංගුතුනි අපේ ජීවිතේ කොයි පැත්තටද යන්නේ කියන එක වෙනස් වෙන්න පුළුවන්. බාලයෙක් කියලා කියන්නේ අර්ථ දැක්කුවොත් මෙලව එයා තමන්ටවත් මෙලව යහපතක් කරගන්න පරලෝට යහපතක් කොහොමත් නැහැ. එතකොට එයා අනිත් අයගෙත් මෙලව යහපත දෙක පිරියනවා. හොඳ නැති දේවල් කරනවා. සමාජයට නීති විරෝධී දේවල් කරනවා. ඒකට පොළඹවන මිනිස්සුන් පාප මිත්‍රයෙක් කියලා කියන්නේ. එහෙම කෙනෙක් ආශ්‍රය කරනවා කියලා කියන්නෙම එහෙම වටපිටාවක් අපි ඇසුරු නිසුරු කරනවා කියලා කියන්නෙම අපි අපේ ජීවිතෙත් යන්නේ එන්නේ පැත්තට. අපි අපේ ජීවිතෙත් ගොඩ නැගෙන්නේ එන්නේ ඒ අර පාප මිත්‍රය කියන කාර්යය. හිතන්න. දැන් අද වර්තමාන සමාජයේ ගොඩක් කතා වෙන දෙයක් නෙමෙයි. කියන්නේ මේ අපි කියන්නේ පාතාලය කියන කාරණේ පිටරට වලින් අල්ලන් එන අරෙහි මෙහින් අල්ලන් එන හැබැයි ඔබ නිකමන හරි කල්පනා කරලා බලලා තියනවාද ඒ එක් පුද්ගලයාගේ කෙලවර මොන වගේ තැනක්ද ඇත්තේ? අනේ සමාජ මාධ්‍ය තුල කතා වෙන්න පුළුවන් එයාගේ නම රූපවාහිනී මාධ්‍ය තුල කතා වෙනවා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඇසුරු නිසුරු පරිසරය ඇතුලේ එයාලගේ නම ලොකු නමක් වෙන්න පුළුවන්. හොඳ සල්යාන වාහන තියෙනවනේ. හැබැයි එයාලගේ නම ඇතුලේ පාප මිත්‍ර සේවනය කියන එක තමයි කෙලවර තියෙන්නේ. ඒකට එයාලට සත්පුරුෂ ඇසුරක් ලැබුණා නම් හොඳ ගුණධර්ම කියලා දෙන්න පුළුවන් කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් ලැබිලා තිබුණා නම් Tamanට මොකක්ද හොඳ නරක බේරගන්න තේරෙන්නේ නැත්නම් හැබැයි මෙන්න මෙහෙමයි හොඳ නරක බේරගන්නේ මේ දේ කරන්න කියලා දෙන්න පුළුවන් සත්පුරුෂ ආශ්‍රයයක් තිබ්බනම් ඔබ හිතනවද අද මේනකට ලෝකයක් කතා කරන රටටම පිළිලයක් වෙලා තියෙන මේ වගේ මිනිස්සෙක් මේ ලෝකෙට බිහි වෙයි කියලා. එතන ඒ හැමෝගෙම මුල අපි හොයලා බැලුවොත් තියෙන්නේ මෙන්න මේ බාල සේවනේ අසත්පුරුෂ ඇසුර අසත්පුරුෂ ධර්මයේ. එතන කෙනෙක්ව ගුණවන්තයෙක් කරන්නත් පුළුවන් ගුණවන්තයෙක්ව අගුණවන්තයෙක් කරන්න පුළුවන්. පොඩි ළමයෙක් පාතාලයට ගිහිල්ලා මිනිස්සෙක් මරණ තැනට හිත හදවන්නෙත් අපි ඇසුරු නිසුරු කරන කට්ටියම තමයි. අපි ආශ්‍රය නිශ්‍රය කරන දේවල්. ඒ කියන්නේ පින්තුනි අපි ආශ්‍රය කරන කියන කවුද කියන එක මත උඩ මගේ පින්තුනි රැඳිලා තියෙන මිනිස්සෙගේ අනාගතේ මොකක්දයි කියන කාරණේ. තම් කිසි කෙනෙක්ගේ தත්ත්වය මොකක්ද කියන එක තීරණය වෙනවා අපි හැසිරෙන වටපිටාව මොකක්ද අපි කවුද ආශ්‍රය කරන්නේ කියන කන්. ඒකයි භාග්‍යතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේගෙන් අහන්නේ භාග්‍යතුන් වහන්සේ මේ ශාසනයේ හරි අඩක් තියෙන්නේ කල්යාණ මිත්‍ර සේවනය මත නේද කියලා. භාග්‍යතුන් වහන්සේ මොකක්ද දෙන උත්තරේ? ආනන්ද එහෙම කියන්න එපා. ආනන්ද එහෙම කියන්න එපා. මේ බුද්ධ ශාසනය පවතින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය උඩ පිංගුතුනි. ඔබ අත මේ මොහොතේ මේ යම් මට්ටමකෝ ධර්මයේ හැසිරෙනවා නම් ඔබ මේ පොය දාසේ මේ ධර්මයේ ශ්‍රවණය කරනවා නම් පිංගුතුනි මේ හැම දෙයක් මුඩ තියෙන සත් ධර්ම ශ්‍රේවණේ සත්පුරුෂ සේවනේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. මොකද පිංගුතුනි මේ කතාව මම ඔබට කිව්වේ අද ධර්ම දේශනාවට පාදක කරගත්තෙම මේ සත්පුරුෂ ඇසුරේ තියෙන වටිනාකම ඔබට කියලා දෙන්න. සූත්‍ර පරයයක් ඇසුරු කරගෙන සත්පුරුෂ ආශ්‍රයේ තියෙන වටිනාකම මොකක්ද? මේකේ කෙලවර අපට මොනවද ලැබිලා තියෙන ප්‍රතිලාභ? අපි මොකක්ද සත්පුරුෂ ආශ්‍රය තුලින් ලබා ගන්න ඕනේ කියන කාරණේ ඔබට විස්තර කරන්න ඕනේ. මොකද පින්වතුනි කියන්නේ සත්පුරුෂයා කියන කාරණේ භාග්‍යවතුන් වහන්සේ නොයෙක් තැන්වල දේශනා කරලා තියෙනනේ. විවිධ සූත්‍ර තැන්වල විවිධ තැන්වල මංගල සූත්‍රය ගත්තා සත්පුරුෂයා ගැන කතා කරනවා අසත්පුරුෂයා ගැන කතා කරනවා. මම මේ කියන විස්තරිත කතා කරනවා. සෝවාන් පුද්ගලගේ අංග තැන්න සද්ධර්ම ශ්‍රවණයේ ඒ දේවල් කතා වෙනවා. මේ විදිහට නොයෙක් තැන්වල මේ සත්පුරුෂ ආශ්‍රය කියන කතා කරනවා. පින්වතුනි අද පාදක කරගත්තේ සංයුක්ත නිකායේ තියෙන සබ්බි සූත්‍රය. ඒක නිදාණය වෙන්නේ පින්වතුනි එක්තරා මිනිස්ය කණ්ඩායමක් බෝට්ටුවකින් මුහුදකට ගියාට පස්සේ මිනිස්සු එතන සදාන වෙන 700ක පමණ පිරිසක් බෝට්ටුවකින් මුහුදට ගියාට පස්සේ එයාගොල්ලෝ මුහුද මැදදී ඒ කියන්නේ බෝට්ටුවේ සිදුර බඳ තුවාල වෙලා මේ නැව ගිලෙන්න යනවා. හරිද? මිනිස්සු 700ක් එක්ක නැවක් මුහුද මැදව ගිලීගෙන යනවා. එතකොට ඒ මොහොතේදී මා පින්වතුනි ඒ 700 කොහොම හැසිරෙන්නේ නැද්ද? තමන් ඊළඟ මොහොතේ මැරෙනවා කියලා දැනගන්න නිමේෂේ, තමන් ගිලෙන්න යන්නේ කියන නිමේෂේ, තමන්ගේ පිහිටක් පිළිසරණක් නැහැ කියලා දැනෙන මොහොත හතර වටකට තියෙන වතුර කඳක් විතරයි, ගොඩබිමක් නැහැ, වෙන මිනිස්සෙක් නැහැ, ගහගෙන යන්න තැනක් නැහැ. තමන්ගේ ජීවිතේ මරණය කියන එක ඒකාන්තයි කියන මොහොත, මරණය කියන ධර්මතාවයට ඊළඟ නිමේෂෙදී තමන්පත් වෙනවයි කියන මොහොත දැනගත්තට පස්සේ පිංගුතුනේ මිනිස්සු හිස්ලූලුවට දුවන්න පටන් ගත්තා.
තවත් පිරිසක් Taman දන්නයි කියන විදිහට යාඥා කරන්න පටන් ගත්තා, කෑ ගහන්න පටන් ගත්තා, විවිධ දේවල් කරන්න පටන් ගත්තා මේ මිනිස්සු. හැබැයි පින්වතුනි එතන හිටිය එක මිනිස්සෙක් එයා බැලුවා මොකක්ද වෙන්නේ? හරි මෙතන වෙන්නේ මේ කතාව ඊළඟට වෙන්නේ ඒකාන්තයෙන්ම මරණය කියන නියත ධර්මතාවය. ඒකෙන් ගැලවෙන්න විදිහක් නැහැ. මම මොකක්ද කරන්න ඕනේ? ඒ කෙනාට මතක් වෙනවා. Taman මේ නැවට එන්න කලින් Taman මහා සංඝයා අරමුණු කරගෙන දානයක් දීලා පංචශීලයේ සමාදන් වුණා. ඉතින් ඒ පුද්ගලයා මොකද කරේ? ඒ දුන්නු දානයත් Taman සමාදන් වෙලා තියෙන සීලයත් මතක් කරගෙන පළඟක් බැඳගෙන ඒක මානසිකාරය කරන්න පටන් ගත්තා. අනිත් සෑම දිනම ඒ නැව ඇතුලේ දුවනකොට අනිත් සෑම දිනම හිස්ලුලු අත දුවනකොට විලාප නගනකොට මරලා තෝණි දෙනකොට අර ධර්මයේ සරණ ගියපු සංඝයාගේ පිහිට ලැබපු සීලයක සමාදන් වෙච්ච ඒ තනි මිනිස්සයා පැත්ත කරලා මේක මෙනෙහි කරගෙන මොකක්ද වෙන්න යන්නේ කියන කාරණේ දැනගත්ත ඊට පස්සේ අනිත් ඇත්තල ඇයි ඔබ මේ මෙහෙම ඉන්නේ කොහොමද ඔබට බයක් දැනෙන්නේ නැද්ද ඊළඟට මැරෙනවා කියන කාරණේ ඊට පස්සේ එයා විස්තර කරා මට මේ මොහොතේ මතක් කරන්න තියෙන එකම දේ සංඝයා අරමුණු කරගෙන දුන්න දහානේ මං සමාදන් වෙච්ච සීලය ඉතින් මං ඒක මතක් කරගන්නවා මගේ පිටට ඒකට තියෙයි මං ඒක මතක් කරගෙන මගේ ජීවිතය ඉවර කරනවා කියලා කිව්වට පස්සේ අනිත් ඇයි කිව්වා අපිවත් මේක සමාදන් කරවන්න කියලා. ඒතර මිනිස්සු ඔක්කොම කිව්වා අර තනි පුද්ගලයාට අපිවත් මේක සමාදන් කරවන්න. ඊට පස්සේ මොකද උනේ? ඒ කෙනා ඒගොල්ලෝ කියන්නේ මේ පොඩි පොඩි කොටස් වලට කඩලා 100 කෑලි වලට කඩලා එක එක පිරිස සීලය සමාදන් කරලා ඒගොල්ලන්ට මේ ප්‍රතිස්ථාපනය දුන්නා. ඒ කියන්නේ සඳහන් කරනවා පළවෙනි 100 දෙනා කියන්නේ මේ උකුල් ඇටේ වගේ කියන්නේ උකුල් ඇටේට වගේ වතුර පිරෙනකොට සීලය සමාදන් වුණා. තවත් පිරිසක් දනිස්ස වගේ, තවත් පිරිසක් කලව, නාභිය, මේ පපුව, අන්තිම පිරිස මේ කට මට්ටමටම වතුර පිරෙනට පස්සේ තමයි සීලය සමාදන් වුණේ කියලා. කොහෙමින් හොය හැම කෙනෙක්ම අවසානයේ තමන් සමාදන් වෙච්ච සීලය මානසිකාරය කරගෙන සීලය හිතේ දරාගෙන සඳහන් කරන මරණින් මත්තේ උප්පත්තිය සුගතිගාමි වුණා. ඒ සුගතිගාමි වුණාට පස්සේ ඒගොල්ලෝ කල් බැලුවා මොකක්ද මං කරලා තියෙන පින. ඒගොල්ලන්ට තේරෙනවා මෙන්න මේකයි උනේ. එක සත්පුරුෂයෙක්ගේ ඇසුර හින්දා අපිට වෙන්න තිබ්බ මහා විනාශයක් නැතත්තුවා. තමන් ළඟ හිටපු, තමන් ආශ්‍රය කරපු, තමන් එක්ක එකට හිටපු එක සත්පුරුෂයෙක්ගේ ක්‍රියාවක් නිසා, එක සත්පුරුෂයෙක් කරපු දහයාදයක් නිසා, එක සත්පුරුෂයෙක්ගේ තිබ්බ කල්යාණ මිත්‍ර ශ්‍රේවණය නිසා, සේවනයේ නිසා ඒ සමස්ත පිරිසගෙම පරලෝකයේ කියන එක සුවපත් වුණා. එහෙම නැත්නම් පින්විතනි මරණින් මත්තේ කලබල වෙලා යන කට්ටිය කොහෙටද යන්නේ කියලා අපි දන්නවනේ. මරණයත් එක්ක කලබල වුණායි කියලා අපිට ලැබෙන දෙයක් නැහැ. මරණයට කෑ ගැහුවයි කියලා, බය වුණායි කියලා, මරණයත් එක්ක මරලා අතෝනි දුන්නයි කියලා අපිට හොඳ උප්පත්තියක් ලැබෙන්නේ නැහැ. ඒකම අපි අපායකට ඇදලා දාන්න පුළුවන්. ඒකම අපිව දුගතියකට බස්සන්න පුළුවන්. තේරෙනවද? හැබැයි අර කල්යාණ මිත්‍රයෙ හින්දා යාගලා සීලයක සමාදන් කරවලා ඒක මානසිකාරය කළා ඒක මෙනෙහි කළා සුගතිය. මෙන්න මේ කාරණේ දැක්කට පස්සේ ඒගොල්ලොන්ට හිතුණ භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා මේ සත්පුරුෂය ඇසුරේ තියෙන වටිනාකම භාග්‍යතුන් වහන්සේට කියලා කියන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ ඉස්සර මේ කතාව කියන්න ඕනි කියලා මේ දේවතුන් වහන්සේලා ටික භාග්‍යතුන් වහන්සේ එතන 6 කියන්නේ දේවතුන් වහන්සේලා 6 නමක් ඉන්නේ. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට කියනවා සබ්බිරේව සමාතේත සබ්බි කුම්බේත සන්තවන් සතං සද්දම්මඤ්ඤා කියන්නේ සත්පුරුෂ ශ්‍රේවණයේ තියෙන සත්පුරුෂයන් සමග එක් වෙන සත්පුරුෂයන් සමග මිත්‍ර වෙන සත්පුරුෂයන්ගෙන් සද්ධර්මය දැනගන්න කෙනාට එක දේවතාවුන් වහන්සේ නමක් කියනවා මේ සත්පුරුෂ ඇසුර තියෙන සත්පුරුෂයන් සමග මිත්‍රත්වයක් පවත්වන සද්ධර්මයේ අහන කෙනා අභිවෘද්ධියක්මයි ලබන්නේ. ඒ කියන්නේ කිසිම පරිහානියකට පත්වීමක් නැහැ කියලා පළවෙනි දේවතාවුන් වහන්සේ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට කියනවා. මොකද එයා දැක්කා තමන්ට උණු විපත්තිය. එයා දැක්කා තමන් මේ නැවට ගිහලා ඊළඟ මොහොතේ මරණාසන්න මොහොතක් ඇතුලේ තමන් මැරෙන්න යන්නේ. මරෙන් මත් ඊළඟ උප්පත්තිය කොහෙද කියන එක අපි දන්නෙත් නැහැ. ඒ යන විදිහට ඒගොල්ලෝ මැරුණා නම් ඒකාන්තයෙන්ම දුගතිගාමී උප්පත්තියක ලබන්නේ. හැබැයි මේ සත්පුරුෂයා කියන කාරණේ උඩ මට අභිවෘද්ධියක්මයි උනේ. කිසිම පරිහානියක් උන්නේ නැහැ කියන කාරණේ අත්දැක්කා. ඒත් භාග්‍යතුන් වහන්සේ ගාට ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ සබ්බිරේව සමාතේත මේ සත්පුරුෂයන් සමග එක් වෙන කෙනා සබ්බි කුම්බේත සන්තවන් සත්පුරුෂයන් සමග මිත්‍රත්වයේ ඉන්න කෙනා සතං සද්දම්මඤ්ඤාය සත්පුරුෂයන්ගෙන් සද්ධර්මයේ අහන කෙනාට පුළුවන් පරිහානියකට පත් නොවි අභිවෘද්ධියක්ම ලබන්න. පින්වතුනි කල්පනා කරලා බලන්න මේක අද කාලේ ජීවිතවලට ඔබේ ජීවිතේම ඇදලා ගන්නකො. ඔබට කිව්වා වගේම ඔබට සත්පුරුෂ ශ්‍රේවණිය ලැබිලානේ තියෙන්නේ. සත්පුරුෂයන් ඔබ ඇසුරු කරනවා. සත්පුරුෂයන්ගේ මිත්‍රත්වය ඔබට ලැබිලා තියෙන්නේ. ඒ වගේම තමයි පින්වතුනි ඔබට සත්පුරුෂයන්ගෙන් සද්ධර්මය ඇහෙනවා. හිතන්න ඔබට මේ සත්පුරුෂ
තුල මේ සත්පුරුෂයාගේ ආශ්‍රය තුල ඔබ කවදාරි පරිහානියකටපත් වෙලා තියෙන ඔබ ධර්මයට ආව දවස් ඉඳන් ඔබ පැත්තකට ඉරිලා මනසිකාරය කරලා බලන්න කල්පනා කරලා බලන්න. ඔබේ ජීවිතයට භාග්‍යතුන් වහන්සේ නමක්ගේ සරණ ගියේ කවද්ද හරියටම ධම්ම රත්නයේ සරණ ගියේ කවද්ද හරියටම සංඝ රත්නයේ සරණ ගියේ කවද්ද හරියටම එදා ඉඳන් ඔබ මේ ධර්මයේ හැසිරෙනවා. ඔබට සත්පුරුෂ ආශ්‍රය ලැබිලා තියෙන්නේ. ඔබට සත්පුරුෂ මිත්‍ර භාවය ලැබිලා තියෙන්නේ. ඔබට සත්පුරුෂයන් තුලින් සද්ධර්මයේ කියන එකේ ශ්‍රවණය වෙන ගමන් තියෙන්නේ. ඔබේ ජීවිතයේ මේ සත්පුරුෂ හැසිරුණ නිසා කොච්චර අභිවෘද්ධියක් ලැබලා තියෙනවා කියලා ඔබ කල්පනා කරලා බලන්න. ඔබේ ජීවිතය තුළ ඔබ ඉස්සර සමහරක් විට සතුන් මරණා වෙන්න ඇති. ඔබ ඉස්සර සමහරක් විට පොඩි දෙයක් හොරකම් කරනවා ඇති. කාමයේ වර්ධව ඇසිරෙනවා ඇති. බොරු කියනවා ඇති. මත්පැන් පානය කරනවා ඇති. හැබැයි ඔබ මේ මොහොතේ සිල් සමාදන් වෙලා ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවා කියලා කියන්නෙම මේ සත්පුරුෂ ආශ්‍රයෙන් හින්දා ඔබට ලැබෙන අභිවෘද්ධියක් නෙමේද? ඔබ වෙනතර සමහරක් විට සිල්පද පහ රකින්න බැරි වෙනවා ඇති. හැබැයි ඔබ අද දස සිල් සමාදන් වෙලා ඉන්නේ. සිල්පද පහිනුත් ඉක්මවලා. ඒක අභිවෘද්ධියක් නෙමේද? මාසෙකට දවසක් හරි මම මේක රැක්කයි කියන අභිවෘද්ධිය ඔබේ ජීවිතේ තියෙනවා. ඔබ ධර්මයේ ආවට පස්සේ ඔබ සංඝයට කොච්චර ලැබිද? සංඝයට කොච්චර දානමාන දෙනවද? අසරණයන්ට කොච්චර පිහිට වෙනවද? හොඳ දේවල් කොච්චර කරනවද? කුසල ධර්ම වඩනවද? අකුසලයන් දුර්ලනවද? මේ හැම දෙයක්ම තීරණයලා තියෙන පිටු මේ සත්පුරුෂයා කියන කාරණුවට. ඒක අර දේවතුන් වහන්සේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ සත්පුරුෂයා හින්දා අපට අභිවෘද්ධියක්මයි වෙන්නේ කිසිම පරිහානියක් නෑ නේද? අපට ඕන තරම් කතා තියෙනවා. සත්පුරුෂයා හින්දා අභිවෘද්ධිය ලබාගත්ත කට්ටිය. අඟුලිමාල මහරහතන් වහන්සේ තමයි මේ කතාවට ගැලපෙන හොඳම උදාහරණය. මට මේ වෙලෙ මතක් වෙනවා. අඟුලිමාල මිනිස්සු මර යද්දි අන්තිමේ තමන්ගේ අම්මවනේ මරන්න හිටියේ. අම්මා මැරුවා නම් මොකද? ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ නේ. එහෙනම් ඔබ මම මේ ධර්මයේ ශ්‍රවණය කරන වෙලෙත් උන්වහන්සේ අපායක මේ දුක් විඳිනා පැහැෙනවා. නමුත් එක සත්පුරුෂයෙක් ඇවිල්ලා උන්වහන්සේගේ සම්පූර්ණ කතාවම වෙනස් කරා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ. එක සත්පුරුෂයෙක්ගේ ඇසුරින්ද එක සත්පුරුෂයෙක් ඇස ගැටෙන එක නිමේෂයක් ඇති මගේ පිඟුතුන ජීවිතයක් වෙනස් වෙන්න. සංඝයා දැකලා එක වෙන පැහැදීම මැති ඔබේ ජීවිතේ වෙනස් වෙන්න. ධර්මයේ දැකලා ධම්මං සරණං ගච්ඡාමි කියලා කියවෙන වචනේ මැති ඔබේ ජීවිතයක් අනිත් පැත්ත හරවන්න. ඔබේ ජීවිතයක් කන පිට පෙරලවන්න. මේ කතාව කියන්නේ දේවතනාසි කියපු කතාව ඇත්ත. මේ කතාව ඇත්ත ඒකාන්තයි. සත්පුරුෂ ඇසුරින්ද පිඟුතුනි වෙන්නේම අභිවෘද්ධියක්මයි කිසිම පරිහානියක් නැහැ. හරියට සත්පුරුෂ ඇසුර කර. සත්පුරුෂ වේශයෙන් ඉන වෙන අය වෙන්න පුළුවන්. හැබැයි අසත්පුරුෂය. ඔබ නුවණින් කල්පනා කරලා බලන්න සත්පුරුෂයා කියන්නේ කවුද? සත්පුරුෂයාගේ මොනවාද වෙන ලාභ? මොනවාද වෙන ප්‍රතිලාභ? සත්පුරුෂයා තුල මට අභිවෘද්ධියක්ද මේ තරම් මේ ඇසුර නිසා මට වෙලා තියෙන්නේ? නැත්තම් මගේ ගුණධර්ම පිරිහිලාද? මගේ සාර ධර්ම පිරිහිලාද? මම ගමන් කරන පැත්ත වෙනස් වෙලාද? එහෙම නැත්තම් හරි සත්පුරුෂ ඇසුරකට මේ. ඊළඟට කියනවා ඊළඟ දේවතනස මම කියන්නේ දෙවියෝ හයක් බුදුහාමුදුර කාට ඇවිල්ලා මේ සත්පුරුෂයාගේ ගුණ වර්ණනා කරනවා කියලා. ඊළඟ කෙනා ඇවිල්ලා කියනවා මේ සත්පුරුෂයා හින්දා කෙනෙක් ප්‍රඥාවම තමයි ලබන්නේ. වෙන කිසිම දෙයක් ලබන්නේ වෙන කන්න ලබයි. මොකද පිටුමුතුනි සත්පුරුෂ ඇසුර කියන එක කතා කරද්දිම අපට මතක් වෙන එකම දේ ප්‍රඥාව කියන කාරණේ. සද්ධම්ම ශ්‍රවණය කියන තැනින් අපේ මෝරන්නේ ප්‍රඥාව. ඔබ මේ ධර්ම දේශනා අහනවා කියලා කියන්නේ ඔබගේ සුතමේ ප්‍රඥාව මෝරයි. ඔබ මේවා කල්පනා කරනවා කියන්නේ ඔබේ චින්තාමය ප්‍රඥාව මෝරයි. ඔබ පැත්තකට භාවනා කරනවා කියලා කියන්නේ මේ ධර්මය අසුරු කරගෙන ඔබේ භාවනාමය ප්‍රඥාව මෝරයි. සත්පුරුෂ සේවනයේ තුල ඔබට ලැබෙන සද්ධර්ම ශ්‍රවණයේ තුල ලැබෙන මූලිකම ප්‍රතිලාභය තමයි ප්‍රඥාව කියන කාරණේ. ඔබ මේ වෙනකොට ඔබේ ප්‍රඥාව කොච්චර මුහු කරලා ගිහිල්ලා තියෙනවද? ඔබේ ප්‍රඥාව මොයිතරම් මට්ටමකට ගිහිල්ලා තියෙනවද? ඔබට සංස්කාර ගැන මොන වගේ දැනුමක්ද තියෙන්නේ? ඔබට සංස්කාර පිළිබඳ මොන වගේ අවබෝධයක්ද තියෙන්නේ? මේ හැමදේම පිටුනේ නිකන් ආව දේවල්ද? ඔබ මේ වෙනකොට අවුරුදු 4ක් 5ක් 6ක් 7ක් සමහරවිට 10ක් 12ක් වෙනති මේ ධර්මයත් එක්ක කරන ගනුදෙනු. මේ ගනුදෙනු ඇතුලේ ඔබ මේ මොහොතේ ඔබ සතුව තියෙන ප්‍රඥාව මොන මට්ටමකටද? ඔබට මේ සංස්කාර පිළිබඳ තියෙන අවබෝධය කොච්චරක්ද? ඔබ මේ ලෝකයේත් එක්ක කරන ගනුදෙනු මොන වගේද? කියන එක පිටුනේ සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන අර සත්පුරුෂයාගේ සේවනයේ කියන කාරණේ උඩ. ඒ සත්පුරුෂයාගේ ඇසුර කියන කාරණේ උඩ පින්වතුනි. එහෙම නැත්තම් කොහින්දනේ ප්‍රඥාවක් මෝරයි.
එතන සාරිපුත්ත හාමුදුරුවෝ පාරමිතා පුරලානේ ආවේ. කෝලිත උපතිස්ස දෙන්න පාරමිතා පුරලා තිබ්බේ. හැබැයි සත්පුරුෂයෙක් හම්බුනාට පස්සේ ප්‍රඥාව මෝරුවේ. අස්සජි මහරතන් වහන්සේගෙන් සද්ධර්මයේ කියන එක ඇහුනට පස්සේ ප්‍රඥාව මෝරන්න පටන් ගත්තේ. ප්‍රඥා මුහුකුරා ගියේ. පින්වතුනි සත්පුරුෂයා තුලින් සත්පුරුෂ සේවනයේ තුලින් සද්ධර්ම ශ්‍රවණයේ තුලින් ඊළඟට වෙන ප්‍රතිලාභයක් තමයි මේ ප්‍රඥාව මෝරණය කියන කාරණේ. ඊළඟට තමයි විස්තර කරන මේ සත්පුරුෂ ඇසුර නිසා ශෝක කරන්නන් මැද ශෝක නොකර ඉන්න පුළුවන් කියලා. ඒ කියන්නේ යම් කිසි සිද්ධියක් තුලදී හිතන්නකෝ ඔබේ ඥාතියෙක් මිය ගියාට පස්සේ ඔබ කොහොමද ඒකට එක්ක කරන ගනුදෙනු මොන වගේද කියන එක තීරණය වෙනවා ඔබ ධර්මයත් එක්ක කරන ගනුදෙනු මොන වගේද කියන එක උඩ. ඔබ ධර්මයත් එක්ක කරලා තියෙන ගනුදෙනුව මොකක්ද? ධර්මයත් එක්ක තියෙන බැඳීම මොකක්ද කියන කාරණේ උඩ පිංගුතුනි තීරණය ඔබ මේ වගේ අවස්ථාවක් මුහුණ දෙන්නේ කොහොමද? එතන ඥාතියගේ වියෝව කියන එක දුකක්නේ. ප්‍රියංගෙන් වෙන්නීම දුක. එතනසේ කියපු දෙයක්නේ. ඒක කාරණේ ඇත්ත. හැබැයි සත්පුරුෂයෙක් ළඟ ඇසුරු කරලා තියෙනවා නම් සත්පුරුෂයෙක්ගේ ආශ්‍රය තියෙනවා නම් මේ කෙනා කියලා දෙනවා මේ ලෝකේ යථාර්ථය මේකයි නේද? උප්පත්තිය සහේවේ ධම්මරණං ආගතං සදා මරණත්තායෝ කාසම්වදකෝ වියසති. ඉපදනා වූ සත්‍යයේ මරණය කියන එක ඒකාන්තයි කියන කාරණේ පුළුවන් සත්පුරුෂයට කියලා දෙන්න. සත්පුරුෂයට පුළුවන් කියලා දෙන්න උදේ පායන හිරු බටහිරින් බැහැලා යන වගේම තමයි අපේ ජීවිතය. ඉපදනා වූ කියන සත්‍යයේ කෙලවර තියෙන මරණයමයි කියන කාරණේ. පිළිතුරු මෙන්න මේ ධර්මතා දැනගත්තට පස්සේ ඇහුවට පස්සේ සත්‍ය දන්න කෙනෙක් තුලින් සත්පුරුෂයෙක්ට පුළුවන් කෙනෙක්ගේ හිත හදන්න. අර වගේ ශෝක තියෙන විලාප තියෙන මැද්දක එයාට පුළුවන් තමන්ගේ ඉලක්කයට යන්න. අර නැව් කණ්ඩයමට උනේ දේ. ඒගොල්ලෝ මැරෙනවා කියලා දැනගත්තට පස්සේ මොකද උනේ? කෑ ගැව්වා හූ තිබ්බා. තමන් දන්න කියන අයට යාඥා කරන්න පටන් ගත්තා. හැබැයි සත්පුරුෂයෙක් කියලා දුන්න මෙන්න මේකයි කාරණේ. මේ දේ මෙනෙහි කරන්න. අන්න ශෝක කරන තැනක් ඒක. කෑ ගහන තැනක්, විලාප තියෙන තැනක්. හැබැයි අර සත්පුරුෂයන් එතන ශෝක කරන්නන් අතර ශෝක නොකර ඉන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. සත්පුරුෂ ඇසුර, සත්පුරුෂ සේවනයේනේ. පිළිදෙන ඒකනේ මේ ප්‍රජාපතිය පිරිනවන් පාණ්ඩ යන මොහොතේදී ආනන්ද හාමුදුරන්ට කඳුළු සැලෙනවානේ. හැබැයි බුදුහාමුදුර මොකක්ද කියන්නේ? ආනන්ද ඇයි අඬන්නේ නේ? අඬනවා නම් අඬන්න ඕනේ මම මේ මගේ අම්මා. ඇයි ඔබ අඬන්නේ කියලා මේ සත්පුරුෂය ඇසුර ළඟ තිබ්බ හින්දා ආනන්ද හාමුදුරට මේ යථාර්ථය පෙන්වලා දෙනවා. මෙන්න මේකයි මෙතන වෙලා තියෙන්නේ. ඇයි ඔබ අඬන්නේ? මම මෙච්චර කාලයක් කියලා දුන්නේ මේ ධර්මතාවය නෙමේද? සියලු සංස්කාර අනිත්‍යයි කියලා මං කියපු දේ නෙමේද මේ වෙලා තියෙන්නේ අද? සියල්ලෝගේම ජීවිත කතාවේ අවසානයේ මරණය නෙමේද මේ? අපි හැමෝගෙම අවසානයේ මෙන්න මේක නෙමේද මම මෙච්චර කාලයක් කිව්වේ? ඇයි ඔබ අඬන්නේ? අන්න පිටුතුනි සත්පුරුෂයෙක්ට පුළුවන් අපේ ඊරණම මොකක්ද කියන එක තීරණය කරන්න. ඒක අපිට ලැබෙන එක ප්‍රතිලාභයක්. ඊළඟට තව ප්‍රතිලාභයක් කියන අනිත් දේවතාවුන් වහන්සේ කියන මේ කල්ය සත්පුරුෂ ආශ්‍රය මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණය තුලින් අපට පුළුවන් අපේ ඥාති සමූහය අතර බබලන්න. Taman හොඳට ධර්මයේ හැසිරෙනවා නම් සත්පුරුෂ ආශ්‍රයයක් තියෙනවා නම් සද්ධර්ම ශ්‍රවණය කරන තියෙන කෙනෙක් ඉන්නවනම් පින්විතනේ ඒ කෙනා ඕන තරාතිරමක ඕන මට්ටමකට එළියට ගියත් එයාට පුළුවන් වෙනවා ඒ අතර කැපී පෙනෙන්න. මොකද එයාගේ හැසිරීම වෙනස්. එයා කතා බහ කරන විදිය වෙනස්. එයාගේ වචනේ සංවරයි, කය සංවරයි, හිත සංවරයි. මොකද සත්පුරුෂ ආශ්‍රය ලැබිලා තියෙන්නේ. හිතන්නකො පන්සලක් ගන්නකො. අද මේ පොයේ දාසේ පන්සලක් ඇතුලේ සිල් සමාදන් වෙන්න වැඩිපුර මෙන්නේ කවුද? කොයි විදිය කට්ටියද වැඩිපුර මෙනව ඇත්තේ? තමයි වයසට ගියපු කට්ටියනේ. වයසට ගියපු අම්මලා තාත්තලා තමයි බොහෝ විට සිල් ගන්නෙ. හැබැයි ඔය අතර හිටන් අවුරුදු 20ක 25ක එක තරුණයෙක් ඉන්නවයි කියලා. තරුණයෙක් හෝ තරුණිය. අර ඔක්කොම අතර එයා කැපී පේන්නේ නැද්ද? අර සමස්ත පිරිස අතරේ මේ තරුණ කෙනා මේ ධර්මයේ හැසිරෙන්න ආවයි කියන කාරණේ උඩ එයා ඒ සමස්ත පිරිස අස්තම එයා කැපී පේන කෙනෙක් බවට පත් වෙනවා. මොකද අර සත්පුරුෂ ඇසුරිත් එයාට හොඳ නරක තේරෙනවා. භාග්‍යතුන් වහන්සේ ගන්න ශාක්‍යයන් අතර කැපී පේනුනේ නැද්ද? ඉන්දියාවේ වැසියෝ අතර ලිච්ඡවින් කැපී පේනුනේ නැද්ද? ශාක්‍යයෝ කියන හැමෝමම ධර්මයේ සරණ ගියාට පස්සේ සත්පුරුෂ ආශ්‍රය ලැබුණාට පස්සේ කැපී පේනුනේ නැද්ද? කැපී පේනවනේ. අපට අද කතා කරන අනාථ පිටිසින්දුතුමා ඉන්නා. විශාඛාව කැපී පේනුනේ නැද්ද? විශාඛාව ඉන්නවා. මල්ලිකාව ඉන්නවා.
කොසල් රජතුමා බිම්බිසාර රජතුමා මේ නම් ගොඩක් තියෙන අපිට ත්‍රිපිටකය ඇතුලේ මතක් වෙන නම් ඒ මොකද? පින්වතුනි සත්පුරුෂ ආශ්‍රයෙන්ද ඒගොල්ලන්ගේ සද්ධර්මයේ ශ්‍රවණය තුළ එයාලගේ ජීවිතය වෙනස් කරගෙන තියෙනවා. එයාලා කතා වෙනස් කරන් තියෙනවා. එයා අපිට කියවදී තේරෙනවා මේ ධර්මයත් එක්ක කරපු ගනුදෙනු මොන වගේද? එයාලගේ ආකල්ප මොන වගේද? සිතුම් පැතුම් මොන වගේද? එයාලා හැසිරෙන විදිය මොන වගේද? එයාලගේ ජීවිතේ කොහොමද වෙනස් කරගත්තේ? ඒ දේ තුල පින්වතුනි අපිට තේරෙනවා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇතුලේ දැන් බොන මිනිස්සු ගොඩක් මැද්ද එක සද්ධර්මයේ දන්න නොබන කෙනෙක් ඉන්නවයි කියලා කැපිපෙන්නේ නැද්ද? කාමයේ වර්ධව ඇතිරෙන මිනිස්සු මේ ලෝකෙම අතරේ හරියට බණ ටිකක් කාලා හරියට සත්පුරුෂ ඇසුර ලැබිලා හරියට සද්ධර්මයේ ශ්‍රවණය කරපු කෙනෙක් කාමීත්‍යාචාරයෙන් වැළකීලා ඉන්නවා නම් එයාව ලෝකෙ තුල ඉස්මතු වෙන්නේ නැද්ද? ආයතනයක් ඇතුලේ හොරකම් කරන හැමෝම ඇත්සේ හොරකමින් වැළකිච්ච කෙනෙක් ඉන්නවා නම් එයාව ඉස්මතු වෙන්නේ නැද්ද? පින්වතුනි සත්පුරුෂ ඇසුර තුල පින්වතුනි ඔබ ඕන තරාතිරමක ඕන මට්ටමකට ඕන නිලතලයකට ඕන තැනකට යන්න ඔබ කැපිපෙනෙන්න පටන් ගන්නවා. මොකද ඔබ අනිත් තියෙන ආකල්ප අනිත් මිනිස්සුන්ගේ ඔක්කොගේම ආකල්ප අනිත් පැත්තට තියෙන ඔබේ විතර ඒ කියන්නේ මේ සද්ධර්මය ලැබුණ කෙනෙක්ගේ ආකල්ප වෙනස්. එයා ගුණවන්තයි. එයාගේ කය සංවරයි. හිත සංවරයි. වචනේ සංවරයි. මෙහෙම කෙනෙක්ට පින්තුනේ ලෝකයේ ඇස්සේ මිනිස්සු ඇස්සේ බැබලෙන්න පුළුවන්. ඊළඟ දේවතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා මේ සද්ධර්මයේ සත්පුරුෂ සේවනයේ තියෙන කෙනාට සුගතිගාමි උප්පත්තියක් ළඟා කරගන්න පුළුවන් නේද කියන කාරණේ. ඊට පස්සේ අන්තිම දේවතුන් වහන්සේ ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා මේ සත්පුරුෂ ඇතුළේ තියෙන කෙනාට බොහෝ කල් සුවපත් ජීවත් වෙන්න පුළුවන් කියන කාරණා. ඊට මේ කාරණා දෙකම ටිකක් එකයි කියන්නේ ඒගොල්ලෝගේ ජීවිත කතාවම ගත්තත් මොකද සත්පුරුෂ ඇතුළේ හින්දා පිටුනේ සුගතිගාමි උප්පත්තියක් අපිට ළඟා කරගන්න පුළුවන් නේ. බණ අහනවා ධර්මයේ දන්නවා සිල් රකින්නවා භාවනා කරනවා වෙන්න පුළුවන් ගුණධර්ම වඩනවා වෙන්න පුළුවන් උත්තරී මනුෂ්‍ය ධර්ම වඩනවා වෙන්න පුළුවන් ලෝකෝත්තර ධර්ම අත තියන්න යනවා වෙන්න පුළුවන් මේ තුල ඊළඟ උප්පත්තියක් නිවන් නොදැක්කොත් සත්පුරුෂ ඇතුලේ කෙරවල නිවන නොලැබුණොත් ඒකාන්තයෙන්ම සුගති තමයි සෝවාන් උනායි කියනක සත්පුරුෂ ඇතුලේ සෝවාන් උනාට පස්සේ ආය අපාගාමී වෙනවද නෑ උප්පත්තිය සුගති අනාගාමී වුණත් සකු르දාගාමී වුණත් අරහත් වුණත් ඒතර උප්පත්තිය සුගති බොහෝ කල සුවසේ ඉන්න පුළුවන් මේ ජීවිතේ සුවසේ ඉන්න පුළුවන් පරලෝකේ සුවසේ ඉන්න පුළුවන් ඒතර පින්විතනේ මෙතන මේ දෙවිවරු 6 දෙනා ඉල භාගතුන් වහන්සේට කියන්නෙම සත්පුරුෂයෙක්ින්ද ඒගොල්ලෝ Taman දකින්න කාරණා ටික සත්පුරුෂයෙක්ින්ද එක්කෙනෙක් දකින්න අභිවෘද්ධියක්මයි වෙන්නේ කිසිම පරිහානියක් නැහැ. තව කෙනෙක් කියනවා එයා දකින්න සත්පුරුෂයා හින්දා අපේ ප්‍රඥාපූර්ණ වෙන ලැබෙන දෙයක් නැහැ. තව කෙනෙක් කියනවා ශෝක කරන්නන් මැද මට ශෝක නොකර ඉන්න පුළුවන් සත්පුරුෂයෝ හින්දා. අනිත් කෙනා කියන්නේ මොකද්ද මේ ඥාතීන් අතර බබලෙන්න පුළුවන්. සුගතිගාමි උප්පත්තියකට යන්න පුළුවන් බොහෝ කල සුවසේ ජීවත් වෙන්න පුළුවන් කියන කාරණා 6 අර දිවිවරු 6 දෙනා වෙලා භාගතුන් වහන්සේ විස්තර කරනවා. ඒ දෙවිවරුන් 6 කියන සානස මෙතනින් මොකක්ද කියන්නේ වඩාත්ම ගැළපෙන අර්ථකථනය. මෙතනින් මොකක්ද ගැළපෙනම දේ? ඊළඟට භාගතුන් වහන්සේ කියන මේ ඔක්කොම කාරණා හරි ඒ පරියාය ඒ තැනට ඒ සාරයට අනුරූපී මේ හැම දෙයක්ම සත්පුරුෂය ඇසුරින්ද ඇත්ත කෙනෙක්ගේ පරිහානිය කියන එක වැළකීලා අභිවෘද්ධියක්මයි වෙන්නේ. සත්පුරුෂ ඇසුර නිසා කෙනෙක්ට පුළුවන් සුවසේ ජීවත් වෙන්න බොහෝ කාලයක්. සත්පුරුෂ ඇසුර නිසා කෙනෙක්ට පුළුවන් සුගතිගාමි උප්පත්තිය කරන්න, ශෝක නොකර ඉන්න, ප්‍රඥා මෝරව ගන්න. හැබැයි මම මේ කියන දෙන කාරණෙත් අහගන්න. භාග්‍යවතුන් වහන්සේ කියනවා සබ්බිරේව සමාතේත සබ්බි කුබ්බේත සන්තවන් සතං සද්දම්මඤ්ඤාය සබ්බ දුක්ඛා පමුච්චති. සබ්බ දුක්ඛා පමුච්චති. භාග්‍යවතුන් වහන්සේ කියනවා සත්පුරුෂ ඇසුර නිසා සත්පුරුෂ සේවනය නිසා සත්පුරුෂ මිත්‍ර සංසන්දනය නිසා සද්ධර්ම ශ්‍රවණය නිසා සියලු දුක අතහැරලා දාන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ කියනවා. අර දේවල් වෙනවා කතාව ඇත්ත. හැබැයි සත්පුරුෂ ඇසුර නිසා වෙන්න ඕනේ ඉහළම ප්‍රතිලාභය තමයි සියලු දුක කෙලවර කිරීම කියන කාරණය. මොකද මේකෙන් භාග්‍යවතුන් වහන්සේ මේ කතාව කියන්නෙම මොකද අපට සත්පුරුෂය කියන තැන අපට කතා කරන්නම තියෙන මෙලවත් පරලවත් යහපත උදෙසා වැඩ කරන පිරිසක්නේ. සත්පුරුෂයට පුළුවන් තමන් යහපතේ දෙන ගමන් තවත් කෙනෙක්ව යහපතේ යොදවන්න. සත්පුරුෂය කියලා කියන්නේ මෙතර විතර කල්යාණ මිත්‍රයාම තමයි. කල්යාණ මිත්‍රයෙක්ට පුළුවන් යම්කිසි කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න ඉරනම් කතාව. අර කිව්වත් වගේ සුගතිගාමි උප්පත්තියක් ගෙනල්ලා දෙන්න පුළුවන් කල්යාණ මිත්‍රයෙක්ට. ප්‍රඥාව ගෙනල්ලා දෙන්න පුළුවන් කල්යාණ මිත්‍රයෙක්ට. අභිවෘද්ධියක් ජීවිතයේ අභිවෘද්ධිය කියන එක ළඟා කරලා දෙන්න පුළුවන් කල්යාණ මිත්‍රයා කියන කාරණේට. හැබැයි භාග්‍යවතුන් වහන්සේ මේ කතා ඔක්කොම අහලා මේ කතා ඔක්කොම පිළි අරගෙන භාග්‍යවතුන් වහන්සේ කියන මෙන්න මේ කතාවත් සබ්බ දුක්ඛා පමුච්චති.
මේ සත්පුරුෂ ඇසුර නිසා අපට ළඟා කරගන්න පුළුවන් ඉහළම දේ තමයි මේ සියලු දුක අතහැරීමයි කියන කාරණේ. සියලු දුකින් අත මිදීමයි කියන කාරණේ. භාග්‍යතුන් වහන්සේ නමක් දන්නවා මේ ස්කන්ධ ඇතුලේ මේ ස්කන්ධ පෝෂණය කිරීම තුළ කවර මොන විදියක උප්පත්තිය ළඟා කරගත්තත් සත්පුරුෂය නිසා සුගතිගාමී වුණත් සත්පුරුෂය නිසා සුවසේ ජීවිතයක් ළඟා කරගත්තත් අපේ අභිවෘද්ධියක් ලැබුවත් ස්කන්ධ කියන කාරණය තුලේ ස්කන්ධ දුකයි කියන කාරණේ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්තා. උන්වහන්සේ ඒකයි මේ ලෝකෙට කතා කරලා කියන්නේ. කියන්නේ මේ දුකට හේතුව දුක නැති කිරීම මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකෙට විවර කරන්නේම මේ කාරණේ උඩ. එතකොට අපිට කතා කරන්න ඉන්නේ ලොකුම සත්පුරුෂයා කවුද? සත්පුරුෂයන් අතර උඩම තැන කවුද? භාග්‍යතුන් වහන්සේ. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මොකක්ද? දුකින් අත මිදීම. මොකද දුකයි කියලා කියන කාරණේ ඇතුලේ අපිට දුක කියන්නේ මොකක්ද? අන්තිම අපි ඒක ලියා ගමුකෝ. දුකින් අත මිදෙන්න පුළුවන් සත්පුරුෂයාගේ ඇසුර නිසා කියලා භාග්‍යතුන් වහන්සේ කියනවා. මොකක්ද දුක කියන්නේ එතකොට? දුක කියන්නේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ ධම්සප්පවත්තන සූත්‍රය කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මහණෙනි මේ පංච උපාදානස්කන්ධයමයි දුක. දුක කියන්නේ වෙන එකක් නෙමෙයි. කෙටින්ම කියනවා නම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ ස්කන්ධ පහේ පැවැත්මමයි දුක. මේ රූපස්කන්ධය තියෙනවාද යම් තැනක වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඤ්ඤාණ ස්කන්ධය කියන මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන මේ උපාදාන ස්කන්ධ පහ යම් කිසි තැනක හට ගන්නවද එතන දුකයි කියලා භාග්‍යතුන් වහන්සේ කියනවා. ඒතකොට දුකින් මිදීම කියන්නේ මොකක්ද? මේ ස්කන්ධ පහේ නැවත නූපදීම. මේ ස්කන්ධ පහ නැවත හට නොගන්න තැනකටපත් වෙන්නේ කොතෙන්ටද? එතෙන්ට පාර බුදුහාමුදුරු කියලා දෙනවා. මෙතන සත්පුරුෂ ආශ්‍රයෙන් අපට ලංකා කරගන්න පුළුවන් ඉහෙළම වටිනාම දේ මෙන්න මේ කතාව. සත්පුරුෂ ආශ්‍රය තුලින් අපට අපේ ජීවිතේට කරගන්න පුළුවන් ලොකුම කාරණේ ඒකයි බුදුහාමුදුරු අන්තිමට කියන්නේ. ඔය කාරණා ඔක්කොම හරි. හැබැයි මං කියන දේත් අහන්න. සබ්බි රේව සමාතේත. සබ්බි කුබ්බේත සන්තවන්. සතං සද්දම්මඤ්ඤාය. සබ්බ දුක්ඛා පමුච්චති. සබ්බ දුක්ඛා පමුච්චති. සියලු දුකෙන් මිදෙන සත්පුරුෂය ආශ්‍රය කරන්න පිටුතුනි. ඔබ මේ මොහොතේ සත්පුරුෂයෙක් ආශ්‍රය කරනවා නම්, කල්යාණ මිත්‍රයෙක්ගේ ආශ්‍රය ඔබට ලැබිලා තියෙනවා නම්, ඒ ආශ්‍රය තුළ ඔබට ධර්මය ඇහෙනවා නම්, සද්ධර්මය කියන එක ඇහෙනවා නම් පිටුතුනි ඔබේ ජීවිතේ ඉලක්කයක් තියාගන්න. මම මේ ගමන කෙලවර තියෙන්නේ මේ සියලු දුකින් මිදීමටයි මේ සත්පුරුෂයා මම ඇසුරු කරන්නේ. මේ සියලු දුකින් ඊතර වෙලා උතුම් වූ නිර්වාණය ළඟා කර ගන්නයි මම සත්පුරුෂයා කියන එක ආශ්‍රය කරන්නේ. සත්පුරුෂයා තුළ අපට විවිධ ප්‍රතිලාභ ලැබෙනවා. ඒක ඇත්ත. හැබැයි සත්පුරුෂයා තුළ මං කරගන්න ඕනේ කාරණේ තමයි මේ ස්කන්ධ පහේ කතාව නවත්තලා දාන්න. මොකද පින්වතුනි අර හිතන්නකෝ අර කියන්නේ දෙවි දේවතාවුන් කට්ටිය ඒගොල්ලෝ ඒ දිව්‍ය උප්පත්තියට ළඟා කරගන්න කලින් ඒගොල්ලෝ අර නැවේ හිටිය පිරිසනේ. ඒගොල්ලෝ ඇත්ත සත්පුරුෂ ආශ්‍රයෙන් යාලට සුගතිගාමි උප්පත්තියක් ලැබුණා. සත්පුරුෂ ආශ්‍රය නිසා යාලට පරලොව කියන එක සුවපත් වුණා. හැබැයි කල්පනා කරන්න එතනත් ස්කන්ධම කතාවක් නෙමෙයි තියෙන්නේ. ඒක සත්පුරුෂයෙන්ද ජීවිතේ වෙනස් වුණා. ඒක ඇත්ත. හැබැයි එතනත් ස්කන්ධම නෙමෙයි තියෙන්නේ. රූපස්කන්ධයක්ම නෙමෙයි දේ තැන හටගත්තේ. වේදනා ස්කන්ධයක් නෙමෙයිම දේ හටගෙන තියෙන්නේ. සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ නෙමෙයිමද? ඒතකොට භාගතුන් වහන්සේ කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛානම් දිව්‍ය ලෝකේ තියෙන ස්කන්ධ පහ දුකක් වෙන්නේ නැද්ද? කොයිතැනක මොන විදිහට හටගත්තත් ස්කන්ධ කියන කාරණේ දුකක්මනේ. ඒතකොට තේරුම් ගන්න. සත්පුරුෂයා කියන ඇසුර තුල අපට ලැබෙන ඉහළම ප්‍රතිලාභය තමයි දුකින් අත මිදීම. ඒතකොට අපි වැඩ කරන්න ඕනේ මෙන්න මේ කාරණේට. දුකින් අත මිදෙන්නේ කොහොමද? දුක කියන එක නතර කරගන්නේ අපි කොහොමද? ඒකට අපි සත්පුරුෂය. මොකද පින්වතුනි ඔබට මම මුල ඉඳන්ම කියාගෙන ආවෙම අපි ආශ්‍රය කරන කෙනා තුල අපි යන්නේ කොතෙන්ටද කියන කාරණේ තීරණය වෙනවා. අපිට හොඳ පිරිසක් අපි ළඟ ඉන්නවා නම් අපි යන්නේ හොඳ පැත්තකට. අපි නරක ටිකක් අපේ ගාව ඉන්නවා නම් අපට යන්නේ නරක පැත්තට. හොඳම උදාහරණය අජාසත් රජතුමා. අජාසත් රජතුමාට මුලින්ම මේ බිම්බිසාර රජතුමාගේ පුතානේ. උතුරු බුදුන්ගේ සරණ ගියපු කෙනෙක්ගේ පුතෙක්. හැබැයි එක පාප මිත්‍ර සේවනයක් ලැබෙන අසත්පුරුෂ සේවනයක්. ඒ තුල මොකක්ද වෙන්නේ අවසානයේ? ආනන්තරීය පාප කර්මයකට ලක් වෙනවා. හරි. හැබැයි අවසානයේ බුදුන්ගේ සරණ ගියේ නැද්ද? ඒ තුල මොකක්ද වෙන්නේ? සද්ධාවන්තයන් අතර අග්‍රස්ථානයක් හම්බ වෙනවා නේ. පෘථග්ජන භූමිය තුල. ඒ කියන්නේ පින්වතුනි
අපේ ජීවිත කියන එක ඔය වගේ මට කියන්න උවමනා උනේම ජීවිතය කියන එක ඔය වගේ අවිනිශ්චිත තැනක තියෙන අපි හැමෝගෙම. අපි සෝවාන් වෙලා නැත්තම්, සකෘදාගාමි වෙලා නැත්තම්, අරිහත් වෙලා නැත්තම්, අනාගාමි වෙලා නැත්තම් මේ එකම භූමියකටවත් පත් වෙලා නැත්තම් අපේ නම ඉස්සර පෘථග්ජන කියන වචනය වැටිලා තියෙනවා නම් මගේ පිංගුතුනි අපි හැමෝම අර අජාසත් රජතුමා වගේ භයානක තැනක ඉන්නේ. අජාසත් රජතුමාට සත්පුරුෂ සේවනය නොලැබුණාද? කියන්නේ තාත්තගෙන් සත්පුරුෂ සේවනය ලැබෙනවා වෙන්න කියන්නේ හොඳ දේවල් ඇහුණා වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දකින්න ගියා වෙන්න පුළුවන්. දකින්න ඇති තාත්තගෙන් ධර්මය අහන්න ඇති. හැබැයි ඒ මොන සම්පත්තිය තිබ්බත් ඒ මොන පරිවාර සම්පත්තියක් තිබ්බත් එක නිමේෂයක එක ගත්ත වැරදි තීරණයක් තුල තමන් අසත්පුරුෂ සේවනය තුල අසත් ධර්ම ශ්‍රවණය තුල එයා නැඹුරු වුණේ වැරදි පාරකට. ඒතකොට පින්වතුනි අපි අපේ ජීවිතේ අපට මේ වෙනි කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා තියෙනවා වෙන්න පුළුවන්. අපට සද්ධර්මයේ කියන එක ලැබිලා තියෙනවා වෙන්න පුළුවන්. හොඳ දේවල් ලැබිලා තියෙනවා වෙන්න පුළුවන්. අපි මේ දේ තුල හොඳ දේවල් කරන් යන්න වෙන්න පුළුවන්. හැබැයි අපේ ඊළඟ නිමේෂය මේ කතාව එහෙම් පිටින්ම වෙනස් වෙන්න පුළුවන්. මේ කතාව එහෙමම කන පිට හැරෙන්න පුළුවන්. ඔබට අද බුදුන් කෙරෙහි තියෙන ශ්‍රද්ධාව ඊළඟ මොහොතේ නිමේෂේ නැති වෙන්න පුළුවන්. මොකද අපේ නම ඉස්සර පෘථග්ජන කියන වචනේ වැටිලා තියෙන ටැග් එක. අද ඔබට සංඝයා ලස්සන දර්ශනයක් වුණාට, අද ඔබට ධර්මයේ ප්‍රිය දෙයක් වුණාට, ඔබට ඊළඟ මොහොතේ ධර්මයේ කියන එක කණෙන් අහන්න අපිරසන්න දෙයක් බවට පත් වෙන්න පුළුවන්. සංඝයාගේ දැකීම පවා ඔබට පිළිකුලක් ගෙන දෙන දර්ශනයක් වෙන්න පුළුවන් ඊළඟ නිමේෂයේ තුල. තේරුම් ගන්න අපට ලැබිලා තියෙන මේ මොහොතේ ලැබිලා තියෙන සම්පත් ටික උපයෝගී කරගන්න. මොකටද? සියලු දුකෙන් අත මිදෙන්න. අනිත් දේවල් පැත්තකින් තියන්න. සත්පුරුෂ සේවන තුළ ළඟා කරගන්න පුළුවන්. ඉහළම ප්‍රතිලාභය මෙන්න මේ කාරණේ තොට වෙනදී. ඔබට කියන්න ඕන උනේ මෙන්න මේ කාරණේ. මොකද කියන්නේ අද ඇත්තටම පොහොය දවසත් වටිනාකම තමයි කියන්නේ පොහොය අද ඇත්තටම ප්‍රථම ධර්ම දූත සේවයට භාග්‍යතුන් වහන්සේ ප්‍රථම රහත් 69 යොදවන්නේ අද වගේ දවසක. හරිද? එතකොට උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන මේ තුම්බෑ ජටිලෙන් দমনය කරන්නත් යන්නේ අද වගේ දවසක. ඊට ප්‍රථම ධර්මදූත සේවය තුල භාග්‍යතුන් වහන්සේ මොකක්ද කියන්නේ? මේ මිනිස්යන්ට කියලා ධර්මය කියලා දෙන්න. මොකක්ද භාග්‍යතුන් වහන්සේට කියන්න උවමනා වෙච්ච ධර්මය? සියලු දුකින් අත මිදෙන මාර්ගය භාග්‍යතුන් වහන්සේට කියලා දෙන්න උවමනා වෙනවා. ඒක ලැබෙන්නේ කොතනින්ද? මුලින්ම මේක ව්‍යාප්තුනේ කොතනින්ද? මුලින්ම බුදුහාමුදුරන්ගේ පටන් ගත්ත ඊළඟට රහත් 69 මේක තනින් තනට ගෙනිච්චා. ඊපස්සේ කෙලින් පරම්පරාව වලින් ඇවිල්ලා අදට අපට මේක ලැබිලා තියෙන මේ පිරිසුදු ධර්මය මොකක්ද? දුක නැති කරන මාර්ගය. ඒ තමයි නිවන. නිවන් දකින්න කොහොමද කියන කාරණේ ඔබට මට අද මේ මොහොතේ ලැබිලා තියෙනවා. අද දවසේ විශේෂත්වයක් මේ කතාවමයි. ධර්ම දූත සේවයේ අද වගේ දවසක යෙදුවේ භාග්‍යතුන් වහන්සේ ස්වාමීන් වහන්සේලා ටිකව. එතකොට අපට මේ ධර්මය ලැබිලා තියෙන වෙලේ, අපට මේ සද්ධර්මය ලැබිලා තියෙන වෙලේ, අපට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා තියෙන වෙලේ සත්පුරුෂ සේවනයේ කියන එක සම්පූර්ණයෙන්ම අපේ අතේ මේ මොහොතේ තියෙන මොහොතක් මේ. එතකොට ඔබේ ඒ දේ තුල ඔබේ ජීවිතේ එක්තරා මට්ටමකට මේ වෙනස් වෙලා තියෙන මොහොතක්. හොඳ පැත්තට අභිවෘද්ධියක් ලැබලා තියෙන්නේ ඔබ. හැබැයි ඒ ලැබිලා තියෙන අභිවෘද්ධිය නතර වෙන්න එපා මගේ පින්වත්නි. මොකද අර අජාසත් රජතුමාට වෙච්ච දේ අපට නොවේ කියලා කියන්න බෑ. අපි අද සිල්පද 5 රකින්නා වෙන්න පුළුවන්. ඔබ අද දසසිල් සමාදන් වෙලා ඉන්නා වෙන්න පුළුවන්. ඒක රකින්නා වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඒතරින් නතර වුණොත් එතනින් විතරක් නතර වුණොත් පිහිටක් තියේද? බුද්ධ ශාසනයෙන් ලැබෙන්න ඕන පිහිට ලැබෙයිද? බුදුහාමුදුර රහත් 69ට මොකක්ද කියලා යවුවේ කියන කාරණේ අපෙන් වෙයිද? ඒක වෙන්නේ නැති වෙයි. ඔබෙත් මගේ ජීවිතේ කතාව ඒ විදියට යන්නේ නැති වෙයි. ඒතර පිටුදෙනි තේරුම් ගන්න. මෙන්න මේ කාරණය තුලේ අපට මේ ලැබිලා තියෙන වෙලාව තුල අපි බණ අහන වෙන්න පුළුවන්, ධර්මයේ සිරන වෙන්න පුළුවන්, පින්කම් කරන වෙන්න පුළුවන්, සංඝයට උපස්ථාන කරන වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම කරන වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම කෙලවර ඉන්නේ සත්පුරුෂයෙක්ම වෙන්නත් පුළුවන්. සත්පුරුෂ සේවනයමයි මේ හැම දෙයකම කෙලවර තියෙන්නේ. හැබැයි එතනින් නතර නොවි. ඔබ එතනින් නතර වෙනවා නම් පින්වතුනි භාග්‍යතුන් වහන්සේ කියන්න ඕමනා වෙච්ච දේ. භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා දේශනා කරන්න ඕමනා වෙච්ච කාරණේ ඔබෙන් ඉටු නොවේවි. උන්වහන්සේ සාරා සංකේ කල්පලක්ෂය පුරාවටම දුක් විඳලා ජීවිතේ දන් දීලා දරුවෝ දන් දීලා විඳින්න පුළුවන් හැම දුක් ගහටක් විඳගෙනම මේ ලෝකේ බුද්ධත්වයේ කෙනෙක් ළඟා කරගත්තේ ඔබට මට මේ දුකෙන් ඈතර වෙන්න. සබ්බ දුක්ඛා පමුච්චති, සියලු දුකෙන් මිදෙන්න. අපි ඒකට වැඩ කරමු. අර තැනින් නතර නොවි. අපි අද හොඳ දේවල් කරන්න වෙන්න පුළුවන්. ඇත්ත ඒක හොඳයි. සිල් මුකුත් පස්පව් කරනට වඩා පස්පව් වලින් වැළකෙන එක හොඳයි.
මුකුත් නොකර ඉන්නට වඩා අසරණින්ට පිහිට වෙන එක හොඳයි. සංඝයාට දන් දෙන එක හොඳයි. මේ හැම දෙයක්ම කරන ඇතුලේ සත්පුරුෂ ආශ්‍රයෙන් ලැබෙන්න තියෙන ඉහළම ප්‍රතිලාභය සබ්බ දුක්ඛා පමුච්චති. මතක තියාගන්න. සබ්බි රේව සමාතේත සබ්බි කුබ්බේත සන්තවන් සතං සද්දම්මඤ්ඤාය සබ්බ දුක්ඛා පමුච්චති. සියලු දුකින් අත මිදීමට සත්පුරුෂ ශ්‍රේවණය කරන්න, සියලු දුකින් අත මිදීමට සත්පුරුෂයන්ගේ මිත්‍ර ශ්‍රේවණය ලබන්න, සියලු දුකින් අත මිදීමට සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඉතින් ඒ සඳහා මේ ධර්ම දේශනාව හේතු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගම ධර්ම දේශනාව මෙතනින් අවසන් කරනවා. පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලැබුණු සියලුම කුසලානිසංසයන් ඔබ නමින් මිය පල්ලව යන්න යෙදුණු ඥාති හිත මිත්‍රාදීෙක් ඉන්නවනම් ඒ ඇයට මේ පිම්පෙත් දැක බලාගෙන සතුටටපත් වෙලා දුගතිගාමී ආත්මයක ඉන්නවනම් ඒ ආත්ම භාවවලින් සුවපත් වෙලා උතුම් නිවන සැනසෙන්නට මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම තමයි ඔබටත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලැබුණු සියලුම කුසලානිසංසයන් මේ ගෞතම බුද්ධ ශාසනයෙම තව තවත් පිළිවෙත් පුරාගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන ගම කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇතුළු සත්පුරුෂයන් වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නයටත් මේ කුසල අනුමෝදන් වෙලා උන්වහන්සේලාත් පතන බෝධියකින් නිවි සැනසෙන්නට මේ කුසල් හේතු වෙන ගමම්ම සියලුම දෙවිදතුන් වහන්සේලාටත් මේ කුසල අනුමෝදන් වෙලා උන්වහන්සේලාත් පතන බෝධියකින් නිවි සැනසෙන්නට මේ කුසල් පාරමී බලයක් වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා අපි දෙවියන්ට පින් ලබා දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම කෙනෙක්ටම සම්මා සම්බුදු සරණයි.